ඔයා කැමති නැද්ද ඔයාගේ දේහ ලක්ෂණ වලින් මොනවද කියන්නේ කියලා දැනගන්න? මම නම් හිතන්නේ ඔයා ඒකට ගොඩක් කැමති. ඉතින් අද මම කියන්න යන්නේ ඔයාගේ මූණේ හැඩය, නහය, නළල, තොල මේ හැම දෙයකින්ම කියවෙන්නේ මොනවද කියලා කියන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයා දැනටමත් අපේ Be Happy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. එතකොට ඔයාට පුළුවන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන්ම notification එකක් එන්න ගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. මුහුණ වටකුරු සහ පිරුණු ස්වභාවයක් ගන්නා කාන්තාවන්. මුහුණ වටකුරු සහ පිරුණු ස්වභාවයක් තියෙන කාන්තාවන් ධනවත් කාන්තාවන් කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ පරම්පරාවෙන් එයාට ධනය, වත් පොහොසත්කම් හිමි නොවුනත් ටික කාලයක් යනකොට ඒ කාන්තාවන්ට ධනවත් වීමේ හැකියාව පවතිනවා. එයාලා සාර්ථක විවාහ ජීවිතයකට වගේම වාසනාවන්ත දරු සම්පත් වලටත් උරුමකම් කියනවා. ඇස් ලොකු කාන්තාවන්. සමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඇස් ලොකු කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඇය පවුලේ අයට වගේම තමන්ගේ ස්වාමි පුරුෂයාටත් අවංකව ආදරය කරනවා. මෙතනදී කියන්න ඕනේ තවත් විශේෂ දෙයක් තමයි මේ ඇස් ලොකු කාන්තාවන් තමන්ගේ පවුලේ අයට වගේම අනිත් අයට උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඕනම වෙලාවක ඕනම තැනකදී කැපකිරීමක් කරන්න එයාලා සූදානම්. මේ වගේ ඇස් තියෙන කාන්තාවන් ගොඩක් සංවේදී වගේම ඔවුන්ට එකිනෙකාගේ ආකර්ෂණයත් වැඩිපුර හිමි වෙනවා. මේ විදිහට ඇස් පිහිටලා තියෙන කාන්තාවන් විවාහ වන ස්වාමි පුරුෂයාට නම් ධනෙන් කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි එයාලගේ ස්වාමි පුරුෂයාව නවත්තන්නත් කාටවත් බැහැ. නාසයේ ස්වභාවය අනුව කාන්තාවන්ගේ ලක්ෂණ. ඍජු සමමිතික නාසයක් තියෙන කාන්තාවන් සාමාන්‍යයෙන් දක්ෂයි, කඩිසරයි, ඒ වගේම හරිම බුද්ධිමත්. මේ කාන්තාවන්ගේ විශේෂ ලක්ෂණයක් තමයි එයාලගේ ජීවිතයට එන ඕනෑම ප්‍රශ්නයක් සූක්ෂමව සහ බුද්ධිමත්ව විසඳ ගැනීමේ හැකියාවක් තියෙන එක. කුඩා නාසයක් ඇති කාන්තාවන් අසභ්‍ය සහ කපටි පෞරුෂයන්ගෙන් යුත් පිරිසක් කියලා තමයි කායික විද්‍යා විශ්ලේෂකයන් පෙන්වලා දීලා තියෙන්නේ. විශාල සහ පළල් නාස්පුඩු ඇති කාන්තාවන් විනෝදයට බරයි. හැබැයි සමහරක් වෙලාවට එයාලා ගොඩක් කම්මැලි, පැතලි, කෙටි, කුඩා සහ පළල් නාසයක් හිමි කාන්තාවන් බොහෝ වෙලාවට ද්වේෂ සහගත ගති ලක්ෂණ පෙන්눔 කරනවා. මේ ගති ලක්ෂණ නිසාම එයාලට කවදාවත් කාගෙන්වත් ආදරයක් නම් ලබන්න වෙන්නේ නැහැ. කුඩා නාසයක් පිහිටන කාන්තාවන් Tamanට කොච්චර දුෂ්කරතා ආවත් ඒ දුෂ්කරතා හමුවේ Tamanගේ ගමන යනවා. නිකට පිහිටන ආකාරය අනුව කාන්තාවන්ගේ ලක්ෂණ. නිකට මැද වල ගැහිලා තියෙන කාන්තාවන්ට ප්‍රීතිමත්, කරුණාවන්ත, ඒ වගේම ආකර්ශනීය පෞරුෂයක් තියෙනවා. ඒ කියන්නේ එයාලා නිතරම සතුටින් ඉන්න උත්සාහ කරනවා. මෙහෙම හිතමුකෝ, සමහරක් වෙලාවට කෙනෙක්ට උදව් අවශ්‍ය වුණොත් එයාලා උදව් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද එයාලා ළඟ කරුණාවන්ත ගුණය තියෙන නිසා. වටකුරු සිනිඳු නිකටක් ඇති කාන්තාවන් බොහෝ වෙලාවට අවාසනාවන්ත ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉක්මනට කේන්ති යන, ඒ වගේම අහංකාර කාන්තාවන්ට තියෙන්නේ කෙටල් බෙල් එකක් වගේ ඉදිරියට නෙරා ඇති තරබාරු නිකටක්. තොල් පිහිටන ආකාරය අනුව කාන්තාවන්ගේ ලක්ෂණ. දිගු, ඝන සහ වියලි තොල් තියෙන කාන්තාවන් බොහෝ වෙලාවට ජීවිතේ අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙනවා. ඒ වගේම තමයි අඳුරු, ඝන, යටි තොල් ඇති කාන්තාවන් බොහෝ වෙලාවට කැළඹිලි සහගත ජීවිතයක් තමයි ගත කරන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් තමන්ගේ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් තමන්ගේ ජීවන සහකරුත් සමග මේ කාන්තාවන් වැඩිපුර රණ්ඩු වෙනවා. මේ ගති ලක්ෂණ නිසාම සමහරක් වෙලාවට එයාට තමන්ගේ ස්වාමි පුරුෂයාව එහෙමත් නැත්නම් තමන්ගේ සහකරුව නැතිවීමේ ප්‍රවණතාවය ගොඩක් වැඩි.
සිහින් තොල් ඇති කාන්තාවන් ගොඩක් සමාජශීලී. මේ සමාජශීලී ගතිය වැඩිපුර පේන නිසාම ඒ අය ගොඩක් ඕපදූප කතා කරන්න හරිම කැමති. අඳුරු ඝන තොල් ඇති කාන්තාවන් බැලූ බැල්මට ආකර්ෂණය වුණත් එයාලා ආදරයේදී ඒ වගේම ජීවිතයේදී හරිම අවාසනාවන්තයි. සිහින් රතු තොල් තියෙන කාන්තාවන් හරිම වාසනාවන්තයි. ඒ මොකද කියලා දන්නවද? එයාලගේ ස්වාමි පුරුෂයාගෙන් එහෙමත් නැත්නම් එයාගේ ජීවන සහකරුගෙන් එයාට ආදරය නොඅඩුව ලැබෙනවා. මුඛයේ දත් පිහිටන ආකාරය අනුව කාන්තාවන්ගේ ලක්ෂණ. අසාමාන්‍ය අක්‍රමවත් විදිහට දත් පිහිටලා තියෙන කාන්තාවන්ව බොහෝ වෙලාවට හඳුන්වන්නේ සදාචාරයක් නොමැති අය විදිහට. ඒ වගේම තමයි විශාල දිගු දුර්වර්ණ වූ දත් පිහිටි කාන්තාවන් ජීවිතේ බොහෝ අවස්ථාවලදී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙනවා. කොච්චර අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙනවද කියලා කිව්වොත් තමන්ගේ ජීවිතයේ සුදුසු ජීවන සහකරුව තෝරා ගැනීමේදී ඔවුන් පුදුම විදිහට අරගල කරනවා. කන් පිහිටන ආකාරය අනුව කාන්තාවන්ගේ චරිත ලක්ෂණ. මෘදු සමමිතික දිගටි කන් තියෙන කාන්තාවන් සමෘද්ධිමත් වගේම සුබදායක ජීවිත ගත කරන්න නැඹුරු වෙනවා. ඒ වගේම තමයි පැතලි කන් තියෙන කාන්තාවන් තමන්ගේ ජීවිතේ වගේම තමන්ගේ රැකියාවේදී ගොඩක් අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දෙනවා. සිහින් වක්‍රකන් සහ පැහැදිලි නැති කන් පෙති තියෙන කාන්තාවන් ගොඩක් අවාසනාවන්තයි කියලා තමයි කියන්නේ. ඉතින් මේ අට කවදාවත්ම වාසනාව නම් හිමි වෙන්නේ නැහැ. නළල පිහිටන ආකාරය අනුව කාන්තාවන්ගේ ලක්ෂණ. ඉහළ නළලක් ඇති කාන්තාවන් බොහෝ වෙලාවට සුඛෝපභෝගී ජීවිතයක් තමයි ගත කරන්නේ. පළල් සහ දිගු නළලක් පිහිටන කාන්තාවන් බොහෝ වෙලාවට අවාසනාවන්ත ජීවිතයක් ගත කරනවා කියලා තමයි කායික විද්‍යා විශ්ලේෂකයන් පෙන්වලා දීලා තියෙන්නේ. කොච්චර අවාසනාවන්තද කියලා කිව්වොත් තමන්ගේ විවාහ ජීවිතයේදී තමන්ගේ ස්වාමි පුරුෂයා එහෙමත් නැත්නම් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මත් එක්ක නිතරම රණ්ඩු කරන්න පෙළඹෙනවා. ඝන හිසකෙස් තමන්ගේ නළල වටා තියෙන කාන්තාවන් නම් හරිම ආත්මාර්ථකාමී. ඒ වගේම තමයි ඒ අයට තියෙන්නේ පටු මනසක්. මේ විදිහට නල්ල පිහිටලා තියෙන කාන්තාවන් බොහෝ වෙලාවට අනිත් අය ගැන හිතනවට වඩා වැඩිපුර තමන් ගැන විතරයි හිතන්නේ. අඩසඳ හැඩති දීප්තිමත් නල්ලක් තියෙනවා වගේම විරල හිසකෙස් තියෙන කාන්තාවන් ගොඩක් වාසනාවන්තයි කියලා තමයි කියන්නේ. ඒ වගේම තමයි එම් හැඩති නල්ලක් තියෙන කාන්තාවන් බොහෝ වෙලාවට චිත්තවේගී ශෝකජනක පෞරුෂයන් තමයි පෙන්නුම් කරන්නේ. සාමාන්‍යයෙන් බුද්ධිමත් දක්ෂ ඒ වගේම නිර්මාණශීලී කාන්තාවන්ගේ නළල ඉදිරියට නෙරාවිල්ලා තමයි පිහිටලා තියෙන්නේ. මේ හේතු නිසාම ඔවුන්ගේ වෘත්තීය ජීවිතේත් හිතනවටත් වඩා සාර්ථක වෙනවා. මෙන්න මේවා තමයි දේහ ලක්ෂණ විද්‍යාවට අනුව කාන්තාවන්ගේ චරිත ලක්ෂණ. මේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට තියෙන ප්‍රශ්න ඒ වගේම ඔයාට මොනවා හරි දැනගන්න තියෙනවා නම් අමතක කරන්න නැතුව ඒකත් පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න දැන්ම Be Happy YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Be happy.